වෙල්කම් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝටම. ඔයා මේකට වෙලා ඉන්නේ සෙනස් ටෙක් කී YouTube channel එකෙන් ආපු තවත් අලුත් වීඩියෝ එකකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ මූණ දාලා හරි නැත්නම් ඔයාගේ යාළුවෙක්ගේ මූණ දාලා හරි AI වීඩියෝ එකක් හදන විදිය. ඉතින් මේ වීඩියෝ එක ගැන වීඩියෝ එක හැදුවට පස්සේ ඔයාටවත් හිතාගන්න බැරි වෙයි මේක AI වලින් කරපු නිර්මාණයක්ද කියලා. මොකද මේක වීඩියෝ එක ගොඩක් තාත්වික විදියට ඇත්තරම පුද්ගලයෙක් ඉන්න විදියට ඇත්තරම මේ පුද්ගලයක් කරන විදියටම ඇත්තරම මේක හදනවා. මේ වීඩියෝ එක ඔයාලට A to Z මං කියලා දෙන්නම්. ඔයාලට මේ වීඩියෝ එක බලාගෙන සම්පූර්ණයෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට අයිඩියා එකක් විදියට මම AI වලින් වීඩියෝ එකක් ක්‍රියේට් කරා. ඕනනම් මං මේ වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එක විදියටත් දාන්නම්. ඔයාලට මේ වීඩියෝ එක බලාගෙන යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. හරි, එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ subscribe button එක ටච් කරලා bell icon එකත් all දාලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට notification එකක් මාර්ගයෙන් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි, එහෙනම් වැඩි කතාව ඕනේ නැහැ. අපි යමු අපේ වීඩියෝ එකට. Welcome to my Senash Techie YouTube channel. Please subscribe and click the bell icon. Thank you. හරි යාළුවනේ, ඔයාලා ඉස්සෙල්ලම ඔයාලගේ PC එකේ Google Chrome browser එක open කරගන්න ඕනේ. browser එක open කරගත්තට පස්සේ උඩ තියෙන search bar එකේ type කරන්න Whisk AI කියලා. Whisk AI කියලා type කරගත්තට පස්සේ පළවෙනි interface එක උඩ එක සැරයක් touch කරන්න. ඒක උඩ එක සැරයක් touch කරාට පස්සේ ඔයාලට එනවා lunch whisk කියලා මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක්. අන්න ඒක උඩ එක සැරයක් ටච් කරන්න. ඒක උඩ එක සැරයක් ටච් කරාට පස්සේ enter tool කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක උඩ එක සැරයක් ටච් කරන්න. ඔයාලට ඒක උඩ ටච් කරාට පස්සේ ඔයාලට වම් පැත්තේ කෙළවරේ නිකන් ඊ තලයක් වගේ එකක් තියෙනවා. අන්න ඒක උඩ සැරයක් ටච් කරන්න. ටච් කරාට පස්සේ යට තියෙනවා upload photo කියලා එකක්. අන්න ඒක උඩ එක සැරයක් ටච් කරලා ඔයාලගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. මම නම් මේ ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක මේකට ගන්නම්. ඔයාලට පේන ඔය ෆොටෝ එක ගත්තට පස්සේ ඔටෝම ඒක ජෙනරේට් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ යට තියෙන සර්ච් බාර් එකේ මෙන්න මේක ටයිප් කරන්න. මම ඒක පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඔයාලා සර්ච් බාර් එකේ generate an image in standing YouTube studio කියලා ටයිප් කරගන්න. ඔයාලට මෙන්න මෙතනින් size එකක් ගන්න පුළුවන්. අන්න කැමති size එකක් ඔයාලා මෙතනින් select කරගන්න පුළුවන්. මම නම් ওই 16:6 කියන එක උඩ ටච් කරලා මෙන්න මේ එහා පැත්තේ තියෙන ඊතලේ ටච් කරපුවම ඔයාලට පේනවා යාළුවනේ ඒ ෆොටෝ එක ඔටෝම ජෙනරේට් වෙනවා. යාළුවනේ, ඔයාලට මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලගේ අදහස් ප්‍රකාශ කරලා අනිවාර්යෙන් comment එකක් දාන්න. හරි යාළුවනේ, ඔයාලට පේනවා ඒ ෆොටෝ එක ඔටෝම ජෙනරේට් වෙනවා. යාළුවනේ, ඔයාලට පේනවා මේ ෆොටෝ හතර ජෙනරේට් වුණාට පස්සේ ඔයාලා කැමති ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ෆොටෝ එක මේ උඩ තියෙන ඔය තියෙන ඩවුන්ලෝඩ් එක උඩ සැරයක් ටච් කරලා ඔයාලට පුළුවන් ඒ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි යාළුවනේ, ෆොටෝ එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අලුත් ටැබ් එකක් ඕපන් කරගන්න. ඔයාලට මේ ටැබ් එක කැන්සල් කරගන්න පුළුවන්. ඔයාලා අලුත් ටැබ් එක ඕපන් කරගත්තට පස්සේ එතන ටයිප් කරන්න Grok AI කියලා. Grok AI කියලා ටයිප් කරගත්තට පස්සේ ඔයාලට එන පළවෙනි රිසල්ට් එක උඩ සැරයක් ටච් කරන්න. යාළුවනේ, ටච් කරගත්තට පස්සේ ඔයාලට මේක ටික වෙලාවක් ලෝඩ් වෙනවා. යාළුවනේ, මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ලෝඩ් වුණාට පස්සේ දැක ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ වම් පැත්තේ ඉමේජින් කියලා එකක්. අන්න ඉමේජින් කියන එක උඩ එක සැරයක් ටච් කරපුවාම මෙන්න මේ යට තියෙනවා attach ලකුණක්. අන්න ඒක උඩ ටච් කරලා upload file දීලා
ඔයාලට මතක ඇති අර අපි විස්ක් AI වලින් ටයිප් කරගත්තු ෆොටෝ එක මෙන්න මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න පුළුවන්. හරි අනුවනේ අප්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේක ඔටෝම ජෙනරේට් වෙනවා. ඔයාලට මෙතන සයිස් එකක් උනත් කැමති සයිස් එකක් දාගන්න පුළුවන්. ඔයාලට පේනවා යාළුවනේ ටික වෙලාවක් මේක ඔහොම ජෙනරේට් වෙනවා. හරි යාළුවෝ ජෙනරේට් වුණාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන මේක වීඩියෝ කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මෙතනින් මොකක් හරි දැම්මොත් තමයි එයා ඒ විදියට ඒක එයාලගේ වොයිස් එකෙන්ම කියන්නේ. ඔයාලට පේනවා මෙන්න මෙතන දකුණු අත පැත්තේ ඒක ජෙනරේට් වෙනවා. හරි යාළුවනේ මම මෙතන ටයිප් කරගන්න එක පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඔයාලා ඒක කොපි කරලා අන්න එතන පේස්ට් කරගන්න පුළුවන්. හරි යාළුවනේ ඒක ගෙනල්ලා ඉතර පේස්ට් කරගත්තට පස්සේ ඔන්න ඔය දකුණු අත පැත්තේ තියෙන මාක් ටික එක සැරයක් ටච් කරපුවාම ඔයාලට පේනවා යාළුවනේ ඔටෝම ඒක ජෙනරේට් වෙනවා. ඔයාලට පේනවා යාළුවනේ දකුණු පැත්තේ ඒ වීඩියෝ එක ඔටෝම Grok AI වලින් ජෙනරේට් වෙනවා. හරි යාළුවනේ ජෙනරේට් වුණාට පස්සේ වම් අත පැත්තේ ෂෙයා කියලා බටන් එකක් තියෙන අන්නේ එතන තියෙනවා ඩවුන්ලෝඩ් බටන් එක. ඔන්න ඔය ඩවුන්ලෝඩ් බටන් එක සැරයක් ටච් කරපුවාම ඔයාලට පේනවා දකුණු අත පැත්තේ උඩම ඒ වීඩියෝ එක ඔටෝම ඩවුන්ලෝඩ් වෙනවා. හරි යාළුවනේ ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ කොහොමද අපේ මූණක් දාලා හරි නැත්නම් ඔයාලගේ යාළුවෙක්ගේ මූණක් දාලා හරි AI වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න කියලා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස් ප්‍රකාශ කරලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ යාළුවන්ට පේන්න ෂෙයා කරන්න. මම ජෙනරේට් කරගත්ත වීඩියෝ එක අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකේ අන්තිමේටම දාලා තියන්නම්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්. Bonjour, you podcast to me. Welcome to my Senash Tech Key YouTube channel. Please subscribe and click the bell icon. Thank you.